මං උදේ නැගිටලා මගේ චාරිත්‍රය තමයි බ්ලොක් කරන එක. පර්සනැලිටිය එක හදාගන්න අවශ්‍ය නිසාද නීති වෘත්තිය පැත්තට යොමු වෙන්නේ. අම්මා තමයි මාව ඒකට පුෂ් කරේ. ඉතින් අම්මගේ මතේ හරි මගේ ජීවිතේ එකම ටැග්ලයින් එක ඔයා ජීවත් වෙන අනිතර ජීවත් වෙන දෙන්න. කාන්තාව ලඳ බොළඳද ඒක ඉස්සරත් තිබ්බා. ඉස්සරහටත් තියෙන හරි ලස්සන ක්වොලිටි එකක් කියලා මං හිතනවා. දරුවෝ ඉන්න කාන්තාවකට හිතන්න පුළුවන් අපෝ අපිට අපේ කැමති දේවල් කරන්න බෑනේ කියලා. එයාලගේ ලයිෆ් ස්ටයිල් එකට අනුව එයාලගේ ප්‍රශ්න එයාලා බලන විදි වෙනස්. ආසියාතික කාන්තාවට සමාජයෙන් පිළිගැනීමක් හිමි වෙනවා කියලා ඔබ හිතනවා. මං හිතනවා ලංකාව ඇතුලේ කට්ටියට ලොකු පිළිගැනීමක් තියෙනවා පිට රට කියලා. Tamanට ආදරය කරාම අපි ටික කාලයක් යද්දී අපිටම හිතෙන්න ගන්නවා අනිත් අය මොනවා කිව්වත් මට කමක් නැහැ කියලා. හොඳ කමෙන්ට්ස් 1000ක් ආවොත් එන නරක කමෙන්ට්ස් දෙක තියෙනවා නේද? අපි ඒ දෙකට තමයි ફોකස් කරන්නේ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න ඕනේ නැහැ. ඒක තමයි ඔබේ මතය. මගේ මතය ඒක.